අද අපි කතා කරන්නේ පොලිස් වාර්තාවක් කොහොමද හදාගන්නේ කියලා. එතකොට මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔන්ලයින් ක්‍රමය. අනික් එක තමයි අපිට පුළුවන් පොලිසියට ගිහිල්ලා මේ රිපෝට් එක ඇප්ලයි කරන්න. මම මුලින්ම කතා කරන්නේ ඔන්ලයින් ක්‍රමය ගැන. අපි මුලින්ම මෙතන ටයිප් කරගන්න ඕනේ පොලිස් රිපෝට් ඔන්ලයින් කියන එක. කරගෙන ගියාට පස්සේ අපිට එනවා මේ ක්ලියරන්ස් සර්ටිෆිකේට් කියන එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ මුලින්ම මෙතන ඇප්ලයිඩ් ඔන්ලයින්. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මේක ප්‍රොසීඩ් කරන්න කියලා. මේ ඇප්ලිකේෂන් එක මේ තියෙන ඇප්ලිකේෂන් කියලා මේක ප්‍රොසීඩ් කරන්න කියලා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක පිරවුවට පස්සේ ඔයාට රුපියල් 5000ක මුදලක් අය කරනවා මෙතන. අන්න ඒකයි ඔන්ලයින් ක්‍රමයේ තියෙන අවාසිය. අපි දැන් පොලිසියට ගියොත් එහෙම අපෙන් එතනින් 7-5ක්වත් ගන්න. එතකොට අපිට තියෙන්නේ අපි රට යන විතරයි රුපියල් 500ක් ගන්න. හැබැයි නිකන් දෙකේ පොලිස් රිපෝට් එකක් ගන්න ඕන. ඒ කියන්නේ නැව් යනවනම්. මම දන්නේ නැව් වෙන එක ඒගොල්ලෝ රට යන එක කියලා නෙමෙයි අදහස් කරන්නේ. අපි රටවලින් බැස්සත් අවුලක් නැහැ. එතකොට පොලිස් රිපෝට් එක ඒ 500 ගන්න නැව් යනවනම්. හැබැයි ඕගොල්ලෝ කෙලින්ම රට යනවා කියන අදහසෙන්ම යනවනම් වෙන රටකට ඔයාට ගන්න වෙන්නේ රුපියල් 500ක් දීලා. හැබැයි මේ 5000 ගන්න. ඔයාට එතකොට වාසිය තියෙන්නේ එතෙන්ට යන එකේ. ඔයා ඔන්ලයින් කරොත් රුපියල් 5000ක් ගෙවන්න වෙනවා. අපි ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එක ප්‍රොසීඩ් කරන තැනට. ඊට පස්සේ අපි කියලා ප්‍රොසීඩ් කරමු. හරි. ඔයාට තියෙන්නේ මේ ඇප්ලිකේෂන් එක පුරවලා මෙතන වෙරිෆයි දෙන්න. ඊට පස්සේ වෙරිෆයි දුන්නාට පස්සේ ඔයාට එනවා සල්ලි ගෙවන්න කියලා තැන. එතකොට ඔයා සල්ලි ටික ගෙවලා මේක කන්ටිනියු කරන්න. එතකොට දවස් 4කින් 5කින් ඔයා කෙදෙට්ට එනවා පොලිස් නිලධාරියෙක්. එයා ඇවිල්ලා ඕගොල්ලන්ගේ අවට ගෙවල් වලින් ඕගොල්ලෝ ගැන විස්තර අහලා ඕගොල්ලන්ව වෙරිෆයි කරගෙන ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලන් අදාළ කාරණා පිළිබඳව වෙරිෆයි කරලා ඔයාට පොලිස් වාර්තාව ගන්න පුළුවන්. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා. හරි. අපි ඊළඟට යන් පොලිසියට ගියොත් කොහොමද පොලිස් වාර්තාව සම්පූර්ණ කරගන්නේ කියලා. අපිට මුලින්ම ඕන වෙන්නේ ස්ථානාධිපතිට යොමු කරන ලියුමක්. ඒ කියන්නේ අපිට පොලිස් රිපෝට් එක ඕනේ කියලා අපි ස්ථානාධිපතිට ලියන්න ඕන ලෙටර් එකක්. ඒක තමයි පළවෙනියටම ඕනේ. ඊට පස්සේ ඕනේ ග්‍රාම නිලධාරී සහතිකය. ග්‍රාම නිලධාරී ගාවට ගිහිල්ලා ඔයාට පොලිස් රිපෝට් එකක් ගන්න ඕනේ කියලා. එතකොට එයා තනිකර රිපෝට් එකක් හදලා දෙනවා ඔයාට. ඔයාට තියෙන්නේ ඒක කියලා දෙන්න. ඒක ෆ්‍රී. ඊට පස්සේ ඕනේ අපිට ඩෙන්ටි කාඩ් එකේ කොපියක්. මේ ටික තමයි ඕනේ නෝමල් එකකට. හැබැයි ඔයා රට යනවා නම් අපිට ඩොකියුමන්ට් දෙකක් ඇඩ් වෙනවා. එතකොට අපි දෙන්න ඕනේ පාස්පෝර්ට් එකේ කොපියක්. තව ඒගොල්ලෝ දෙනවා පිටරට යන්න ඕන කරන ඩොකියුමන්ට් එකක්. ඒක රුපියල් 500ක් වෙනවා. ඒක ඇඩ් වෙනවා. එතකොට තව ඔයා සෝල්ජර් කෙනෙක් වෙන්න ඇප්ලයි කරනවා නම් ඔයාට ඕනේ ඔයා සෝල්ජර් කෙනෙක් වෙන්න ඇප්ලයි කරනවා නම් ඔයාට පොලිස් රිපෝට් එකට ඕනේ ට්‍රී ෆෝසස් වලින් ඇප්ලයි කරපු රිපෝට් එකක්. මේ ටික තමයි ඔයාට ඕන වෙන්නේ. හරි. එතකොට මේව තමයි අපිට පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරන්න පුළුවන් විදි. හරි. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.